අයිබෝන් හැමෝටම මම දවස් කිහිපයකට ඉස්සෙල්ලා මම පෝස්ට් එකක් දාලා තිබ්බා මොකද්ද මම කතා කළ යුතු හොඳ මාතෘකාව කියලා. අවුස්බිල්ඩුන්ද නැත්නම් රිෆියුජිද කියලා. ඉතින් ගොඩක් අයගේ පුජ්‍යලිකවම කතා කරලා ගොඩක් අය මට කිව්වා රිෆියුජි මාතෘකාව ගැන. ඉතින් මට මේක ඉස්සෙල්ලත් රිෆියුජි මාතෘකාව ගැන කතා කරන්න කියලා ගොඩක් අයගෙන් රික්වෙස්ට් තිබ්බා. නමුත් මම කතා කරේ නැති හේතුව මේ මාතෘකාව දිග මාතෘකාවක්. ලොකුම මාතෘකාව මේ සම්බන්ධව කතා කරනකොට වීසා ජර්මනියේ වීසා සම්බන්ධව කතා කරනකොට අනිත් එක තමයි ගොඩාක් තොරතුරු හොයලා ගන්න ඕනේ. ඉතින් ගොඩක් තොරතුරු ගන්න ඕන. අපි කියමුකෝ දැන් ස්ටුඩන්ට් වීසා වගේ නම් යම්කිසි කොන්දේසි ටිකක් තියෙනවා. ඒක සම්පූර්ණ නම් ඔයාලට ඒකට සුදුසුකම් ලැබෙනවා. නමුත් මේක එහෙම දෙයක් නෙමෙයි. ගොඩාක් දේවල් මත තීරණය වෙනවා. ඒ නිසා තමයි මම හුඟක් ඔක කල්ලාරෑර හිටියේ. කල්ලාරිය නෙමෙයි අතරම කියන්නේ මම තොරතුරු එකතු කරා. ඉතින් මම උත්සාහ ගන්නවා ගොඩක් වෙලාවට තනි වීඩියෝ එකකින් මේ කවර් කරන්න. නමුත් මම ඒකට ලොකු කාලයක් යන්න පුළුවන් මේ වීඩියෝ එක. එහෙම නැති වුණොත් ඒකේ අඩුපාඩුවක් තිබුණොත් ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න. එහෙම ප්‍රශ්නයක් වුණොත් සමහරවිට මට උත්තරයක් දෙන්න පුළුවන් කෙටියෙන්. එහෙම නැත්නම් මම වෙනම වීඩියෝ එකක් කරලා හරි මම ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මේක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේක මොකද ඇත්තටම තේරුම් ගන්න ගත යුතු සහ හොඳින් තේරුම් ගත යුතු කාරණාවක්. ඔබ රිෆියුජි ජර්මනි රිෆියුජි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඉතින් හරි මේක කාරණාව. ජර්මනි රිෆියුජි දානවා නම් අනිවාර්යයෙන්ම ජර්මනිට එන්න ඕනේ. ඉන්නේ කොහේ ඉඳන්ද කියන එකත් හරි වැදගත් මේකෙදි. මම ඒ ගැන හුඟක් කාටම කතා කරනවා. ඒව ගැන කතා කරනවා. ඔබ ලංකාවෙන් ඩිරෙක්ට් ආවනම් එහෙම නැත්නම් ඔබ වෙන රටක ඉඳලා ආවනම් ඒ කියන්නේ යුරෝපියන් නොවන රටක ඉඳන් ආවනම් like ඒ කියන්නේ ඊශ්‍රායල වගේ රටක ඉඳන් හරි වෙන රටක හරි කොරියාව ඉඳන් හරි කොහේ රටක ඉඳන් ආවනම් මෙහිට එතකොට ඔයාගේ යුරෝපියන් මුල් රෙස්පොන්සිබල් ඒ කියන්නේ වගකීම් යුතු රට විදිය සෙලක්ට් වෙන්නේ ජර්මනිය. එතකොට ඔයා ඩබ්ලින් රූල් එකට අයිති වෙන්නේ නැහැ. රූල්ස් වලට අයිති වෙන්නේ නැහැ. ඉතින් එහෙම නැත්නම් ඩබ්ලින් රූල්ස් වලට අයිති වෙනවා. මම ඩබ්ලින් රූල්ස් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට කියන්නම් මෙහෙම. ඔයාට අනිවාර්යෙන් මෙහෙට එන්න ඕනේ කොහොම හරි. අපි කියමු රුමේනියාව ඉඳන් ආවා කියලා. එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් ආවා කියලා කොහෙන් හරි එන්න ඕනේ. ආවට පස්සේ ඔයා කොහොමද රිෆියුජි ඇප්ලයි කරන තැනක් හොයාගන්නේ? ඒක හරි සරලයි. ඔයාලට පුළුවන් අතරම ඉන්ටර්නෙට් එකකින් හොයාගන්න, Google Map එකකින් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පොලිසිය මෙහි තියෙනවා විවිධ පොලිසි තියෙනවා. ඒ කියන්නේ මේ මොන පොලිසියකට ගියත් ඔයාට පහසුවෙන් රිෆියුජි මධ්‍යස්ථානයක් හොයාගන්න පුළුවන්. ඉතින් භාෂාව මේකේ අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් ඉංග්‍රීසි බොහෝ දුරට කියන්නේ හැමෝම නැතත් යම්කිසි ඉංග්‍රීසි කතා කරන පිරිසක් ඉන්නවා මේ රටේ. ඉතින් ඉංග්‍රීසි එන් ඇහුවත් ජර්මනියෙන් ඇහුවත් ඉතින් උත්තරයක් එකට හොයාගන්න පුළුවන්. මේ මිනිස්සු මෙහි මහා විස්තරාත්මකව ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. කෙටියෙන් යන්න තැනක් පාරක් හරි නගරයක් හරි මොකක් හරි දෙයක් ඇඩ්‍රස් එකක් ඔයාලට තියෙවි. ඉතින් එතෙන්ට යන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මේකේ ඉතිරි ටික තියෙන්නේ. තැනක් හොයාගන්න පුළුවන්. ඒක අමාරු නෑ. ජර්මනි හැමතැනම තියෙනවා රිෆියුජි මධ්‍යස්ථාන. ඉතින් පොලිසියකට හරි නැත්නම් කියමු කෝච්චි ස්ටේෂන් එකට ගියත් ඔයාට එයාලගෙන් උනත් ඒ තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ගන්න පුළුවන්. අපි තුමුක දැන් ඔයා එතනට ගියා. රිෆියුජි මධ්‍යස්ථානට ගියාට පස්සේ තමයි ඊළඟ ටික තියෙන්නේ. මේකෙදි ප්‍රධාන වශයෙන් ඉන්ටර්විව් දෙකක් තියෙනවා. මේකෙදි දෙවෙනි ඉන්ටර්විව් එක තමයි හරිම වැදගත්ම දේ. පළවෙනි ඉන්ටර්විව් එකත් අනිවාර්යෙන් වැදගත්. මම කියන්නම් මේ දෙකේම තියෙන සම්බන්ධතාවය සහ වැදගත්කම ඔක්කොම. ඉතින් ඉන්න වීඩියෝ එකේ ඉඳලා මම අද මේක වීඩියෝ එක දිග වුණොත් ඉතිරි කොටස දෙවෙනි වීඩියෝ එකක් විතර හරි කරන්න පැහැදිලි කරන්න තවදුරටත්. හරි. පළවෙනි එක ඔයා රිෆියුජි මධ්‍යස්ථානට ගියාට පස්සේ එයාලා ඔයාගෙන් බේසික් ප්‍රශ්න ටිකක් අහනවා. ඒක තමයි ඔයාගේ පළවෙනි ඉන්ටර්විව් එක. ඒකෙදි එයාගෙන් අහන්නේ නැහැ ඔයා ඇයි මෙහිට ආවේ කියලා. ඇයි ජර්මනිට ආවේ කියලා. එතන ඇයි රිෆියුජි දාන්නේ කියලා අහන්නේ නැහැ. එයාලා අහන්නේ ඔයා කවුද කියන එක. ඉතින්දී ඔයාගේ නම, කාම, ලංකාව, රට,
ඊට පස්සේ විස්තර ඔයාගේ බේසික් විස්තර වගේ පාස්පෝර්ට් එකක් තියෙනවද නැද්ද? සමහරු නම් කියනවා පාස්පෝර්ට් විසි කරනවා කියලා විසි කරලා හංගල එමි කරලා යනවා කියලා ඒවා ඇත්තටම කියනවා ඒව විහිළු වැඩ. ඊට පස්සේ ඔයාගේ ඇත්ත දේ කියන්න, ඇත්ත දේ කතා කරන්න. හරි දේ කියන්න. ඒ කියන්නේ හරි දේ කියලා කියන්නේ මේ දන්න දේ කියන්න, හරි දේ ඇත්ත කියන්න කතා කරන්න. මම කියන්නේ නැතුව පාස්පෝර්ට් හංගගෙන එහෙම නැත්නම් වීසා කාඩ් හංගගෙන වෙන රටවල තියෙන වීසා ඒව හංගගෙන එහෙම බොරු කියන්න එපා. හේතුව ඒක තමයි ඊළඟ ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. එහෙම නැත්නම් හරිද? ඔයාගේ තියෙන ඇත්ත තත්ත්වය කියන්න. ඇත්ත ડોකියුමන්ට් පෙන්නන්න. එතෙන්දී ඊට පස්සේ ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්නවා මෙහෙදී. අනිවාර්යයෙන්ම ඒ ඉන්ටර්වියු එකේදී පළවෙනි ඉන්ටර්වියු එකේදී. ඊට පස්සේ ඊළඟට දේ තමයි වැදගත්ම දේ තමයි ඔයා ඇත්ත දේ ඒ කියන දේ මොකද්ද කියන එක හරියට මතක තියාගන්න. තිනව කවණු හරියට මතක තියාගන්න. යාලහයි කවද ජර්මනිට ආවේ? කොහෙන්ද ආවේ? කොයි රටවල්ද පහු කරේ? කොයි හරහාද ආවේ? ඔයා ජර්මනිට ඉස්සෙල්ලා කොහේ හරි යුරෝපියන් රටකට ඇවිල්ලා තියෙනවද? ඉතින් අපි කියමුකෝ ඔයා ඇවිල්ලා තියෙනවා. ඔයා වැඩක් කරලා තියෙනවා. නමුත් ඔයා කියන්නේ ඔයා කියන්නේ කෙලින්ම ජර්මනිට ආවා කියලා. නෑ ඒක කරන්න එපා. එතෙන්දිම ඔයා රිජෙක්ට් වෙනවා ඇත්තටම කිව්වොත්. එතෙන් කියලා කියන්නේ එතෙන්දී යාලා එළියට දාන්න මොකද එයාලට තොරතුරු හොයන්න ඕනේ. නමුත් එයාලා ඒ හැම දෙයක්ම හොයනවා. ඒක නිසා ඇත්ත තොරතුරු කියන උදාහරණයක් විදිහට ඔයා ඇවිල්ලා තියෙන්නේ රුමේනියාවට ඉස්සෙල්ලම. ඇවිල්ලා එහෙ වැඩ කරා මාස 6ක්. කිමු උදාහරණයක් මම කියන්නේ. ඒක ඊට පස්සේ ඔයා අපි කියමුකෝ ඩිරෙක්ට් ආවේ ජර්මනියට. එහෙම නැත්නම් ඔයා වෙන රටකට ගියා. ඉතාලියට ගියා. ඉතාලිය ගිහිල්ලා හරි ගියේ නෑ මොකක් හරි ඇප්ලයි කරගන්න බැරි වුණා. ඊට පස්සේ මෙහිට ආවා. ජර්මනියට ආවා. ඉතින් ඒ කතාව ඇත්ත කියන්න. ඒ දිනවක වරුත් එක්කම කියන්න මම මේ දවසේ ආවේ. මේ දවසේ මෙහිට ආවේ. මේ දවසේ තමයි ඉතාලියට ගියේ. මේ දවසේ තමයි ජර්මනියට ගියේ. ආවේ. ඒ වගේ ඒ දිනවක වරුත් එක්ක විශ්වාසවන්තය විදියට ඩ්‍රැමැටික් විදියට ඇක්ටිව් කරන්න එපා. හරි විශ්වාසවන්ත විදියට ඒ දේවල් කරන්න කියන්න. ඊළඟට භාෂා ප්‍රශ්නය. ඒක මට විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලට. ඔයාලට භාෂා ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා කියන්න. පැහැදිලිව කියන්න. පළවෙනි ඉන්ටර්වියුවේ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය බොහොම සරල දෙයක් අහන්න. ඉතින් ඒ වගේ සරල ඉංග්‍රීසි වලින් උත්තර දෙන්න පුළුවන්. නම කියන්න පුළුවන්. උපන්දිනය කියා ගන්න පුළුවන්. ආපු විදිය පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් ඒක පළවෙනි ඉන්ටර්වියුවේදී ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිවැරදිතාවය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හරිද? අවශ්‍ය වෙන්නේ දෙවෙනි ඉන්ටර්වියු එකයි. මොකද එයාලා හැම දෙයක්ම රෙකෝඩ් කරනවා. හැම රෙකෝඩ් එකක්ම එයාලා ගාව තියෙනවා. ඔයා වැරදි දෙයක් කිව්වොත් අද අපි කියමුකෝ ඔයා ආවේ ඔයා කියනවා මම අද දවස් අද මාර්තු මාසේ 20 මම හිතනවා අද 20 අද සෙනසුරාදා අද 20 හරි 21 හරිද මට දිනේ හරියට මතක නැහැ. ඉතින් අද නම් ආවේ අද කියන්න අද ආවේ කියලා. ඒ දවසෙත් එක කියන්න. එහෙම නැතුව ඒක වෙනස් කළා දෙවෙනි ඉන්ටර්වියු එකට කියලා කිව්වොත් වෙන මාසයක් හරි වෙන දවසක් හරි කිව්වොත් එතෙන්දී අනිවාර්යයෙන්ම යාළ තේරුම් ගන්නවා මේ මිනිහා බොරු කියන මිනිහෙක්. ඒ නිසා මේ මිනිහා ගැන වැඩි ඇටෙන්ෂන් එකකින් ඉන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඒ වගේ දේවල් කියන අයට අනිවාර්යයෙන්ම තියෙන chance එක ගොඩාක් අඩුයි. ඒ නිසා හරි details නිවැරදි details හරි විදියටම ඒ විදිහටම කියන්න. සහ රංගපෑම් කරන්න යන්න එපා බොරුවට. ඒ ආවේග වලට නිමෙයි යාලා ඉඩ දෙන්නේ. ඒවට නිමෙයි chances දෙන්නේ. ඒ නිසා ඇත්තම කතා කරන්න. හරි ඊට පස්සේ එයාලා කරන්නේ එයාලා කොම රෙකෝඩ් කරගෙන ඉවරලා එයාලා තැනක් කියනවා මෙතෙන්ට යන්න කියලා. හරිද? එයාලා කියන තැනට යන්න ඕන. ඔයාට සිලෙක්ට් කරන්න බෑ. එයාලා කිව්වොත් මේ නගරයට මේ ස්ථානට යන්න කියලා. ඔයාට එතනට යන්න වෙනවා. ඔයාට තෝරගැනීමේ හැකියාවක් නැහැ. සමහරලාට ඒක ඒ ස්ථානයේ කන්ටේනර් හවුස් එකක් වෙන්න පුළුවන්. සමහරලාට හොඳ තැනක් වෙන්නත් පුළුවන්. සමහරලාට තනියෙන් ඉන්න පුළුවන් පොඩි රූම් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 4-5 දෙනා නැත්නම් 6-7 දෙනා එකට ඉන්න රූම් එකක් වෙන්නත් පුළුවන්. ඒක එක විදියට තීරණය වෙනවා. ඒ නිසා ඒක අපිට තීරණය කරන්න බෑ. එයාලා දෙන දේ තමයි අපිට තෝරගන්න වෙන්නේ. ඒ තෝරගන්නේ එයා දෙන දේ තමයි අපිට ගන්න වෙන්නේ. කොටිම කෝටි. තෝරන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ ඔයා එතෙන්ට ගියාට පස්සේ ඊළඟ ඉන්ටර්වියු එක තියෙන්නේ. හරිද? එතෙන්දී ඔයාට පළවෙනි ඒ කියන්නේ ගියාම කැම්ප් බිම දෙනවා. ඉන්න හිටින්න තැන් අනිවාර්යයෙන්ම තියෙනවා accommodations. ඊට පස්සේ පොඩි මුදලක් දෙන්න පුළුවන් මාසෙකට. සමහරවිට මාසෙකට යුරෝ 150-200ක් වගේ එක විදියට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නම් කැම්ප් බිම දෙනවා නම් ඒ වගේ ගණක් නැත්නම් කැම්ප් බිම දෙන්නේ නැත්නම් යුරෝ
500කට ආසන්න ප්‍රමාණයක් ඒ වගේ ගණක්. වැඩිහිටි මම කියන්නේ සාමාන්‍ය වැඩිහිටියෙකුට දෙන්න තියෙනවා. ඉතින් කපල් එකක් යනවා නම් එතකොට දෙන්නේ. එතකොට ඒ දෙන්නට වෙනමයි දෙන්නේ. එතකොට ඊළඟට කාන්තාව සමග එනවා නම් කියන්නේ වයිෆ් සහ හස්බන්ඩ් එනවා නම් ඒ දෙන්න වෙන වෙන තැන් වලට දාන්නේ නැහැ. ඒ දෙන්න බොහෝ දුරට ඒ දෙන්න එක තැනකට දාන්නේ. දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එක තැනක් එයාලට දෙනවා වෙනම තැනක්. මේ තියෙන පහසුකම් එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒව ඩිපෙන්ඩ් වෙනවා. හරිද? ඊළඟට හැබැයි හීටර් වැඩ කරාවේ උණුතුරු අනිවාර්යයෙන්ම තියෙයි. මොකද මේ රටවල සීතලයි. ඉතින් ඒ අත්‍යවශ්‍ය දේවල් මූලික අවශ්‍යතා අනිවාර්යයෙන්ම තියෙනවා. කන්න බොන්න ඊළඟට ඔබට අසනීපයක් තියෙනවා නම් ඒවට බෙහෙත් කරන දේවල් ඒවා අනිවාර්යයෙන්ම තියෙනවා. මුල් මාස 3 බොහෝ දුරට ඔයාලට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න සිද්ධ වෙනවා එතෙන්දී. ඉතින් ඒ කියන්නේ සමහරවිට මේ මාස 3 ඇතුළතම ඊළඟ ඉන්ටර්විව් එකට මෙන්න පුළුවන් අහන්න කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ගොඩක් පරක්කු වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ යම් හේතු මත. ඒක තමයි හේතු කියලා කියන්නේ. ගොඩාක් රිෆියුජිස්ලා ඉන්නවා නේද? ඒකට ලොකු කාලයක් යනවා. සහ දෙවෙනි ඉන්ටර්විව් එක ගන්න. ඊළඟ අනිත් හේතුව තමයි භාෂා ප්‍රශ්න. මම කියව ඔබට ඉංග්‍රීසි තියෙන බොහොම බේසික් දැනුමක් නම් ඔබ භාෂාව විදිහට ඉංග්‍රීසි තෝරගන්න එපා. ජර්මන් තියෙන බොහොම පොඩි දැනුමක් නම් ජර්මන් භාෂාව ඔයාගේ භාෂාව විදිහට තෝරන්න එපා. ඔයාට පුළුවන් වෙන භාෂාවක් තෝරගන්න. තමිල් ඔබ තමිල් කෙනෙක් නම් ඔබට පුළුවන් තමිල්. ඔබ සිංහල කෙනෙක් නම් ඔබට සිංහල භාෂාව තෝරගන්න පුළුවන්. එයාලා ඒවට අවශ්‍ය පහසුකම් ඊට පස්සේ සපයාවි. ඉතින් තමිල් ට්‍රාන්ස්ලේෂන්ස් නම් එච්චර අමාරු නෑ හොයාගන්න. ඒවට ගොඩක් ට්‍රාන්ස්ලේෂන්ස්ලා ඉන්නවා. ඒ පහසුකම ඒක එච්චර ලොකු අපහසුවක් නෙමෙයි. හැබැයි සිංහල වලට පොඩි අපහසුතාවයක් තියෙනවා. ඉතින් එහෙම වෙලාවකදී එයාලා අනිවාර්යයෙන්ම ඒකට අදාළ ඒ ඔයා කියන භාෂාවෙන් ට්‍රාන්ස්ලේෂන් කෙනෙක් අනිවාර්යයෙන්ම දෙනවා. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අනිවාර්යයෙන්ම දෙනවා. මොකද මේ ට්‍රාන්ස්ලේටර් කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. ට්‍රාන්ස්ලේෂන් කියන එක හරි වැදගත්. ඒ නිසා අනිවාර්යයෙන්ම මොකද හේතුව ඒක ඔයාගේ වැදගත් වෙන්නේ ඔයාට වැදගත් වෙන්නේ. ඔයා කියන දේ හරියට එයාට තේරුම් ගන්න බැරි නම් එතනම තියෙනවා ෆේලියර් එකක්. එතකොට තමයි අනිවාර්යයෙන්ම වා රිජෙක්ට් වෙන තව ලොකුම හේතුවක් වෙන්නේ. භාෂාවම නෙමෙයි වා පාස් වෙන්න හේතු වෙන්නේ. ඔයාගේ කතාව, ඔයාගේ හේතුව. නමුත් ඔය හේතුව කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඔයාට ඒ දේ හරියට එයාට සංවේදනය කරගන්න බැරි වුණා නම්. ඉතින් ඇත්තම හේතුවක් තිබිලා හරි භාෂාවක් තිබිලා ඔයාට දිනව කවණු හරියට පටවා ගන්න නැතුව කියන්න බැරි නම් ඊට පස්සේ ඔයා බොරු නම් කියන්නේ ඇත්තම හේතුවකට. ඉතින් එහෙනම් ඔයා එතනත් ෆේල් වෙන්න පුළුවන්. ඒ නිසා හැමදේම බොහොම සංවිධානාත්මක විය යුතුයි. හරිදේම පැහැදිලි විය යුතුයි. කන්ෆියුස් නැති වෙන්න ඕනේ. ඊළඟට මම කිව්ව පළවෙනි ඉන්ටර්විව් එකේදී බොහොම ලොකු විස්තර අහන්නේ නැහැ. ඔයාගේ නම නම් අහන්න. ඔයාගේ නම මොකද්ද? ඒ නම කියන්න. නැත්නම් එයින් එහා දේවල් ලොකු විස්තරාත්මක දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම කෙටි දේවල් අවශ්‍ය වෙන්නේ. හැබැයි දෙවෙනි එකේදී ඉන්ටර්විව් එකේදී ඒ දේවල් ඒ විදිහටම රිපීට් කරන්න. ඒ දිනවකමානෝ කියපු දේවල් ඒ විදිහටම කරන්න. ඔයා වෙන රටවල් වලට ගියා නම් ඒ දේවල් ඒ විදිහටම කරන්න. ඉතින් මම කිව්වාගේ ෆින්ගර්ප්‍රින්ට්ස් ගන්නවා කියලා. ෆින්ගර්ප්‍රින්ට්ස් ගත්තට පස්සේ යාලා ඔයාගෙන් අහනවා ඉස්සෙල්ලම. ඔයා ඉස්සෙල්ලම යුරෝපයට ආයි කොයි රටටද? ඔයා කිව්වොත් ඉතින් ජර්මනියට කියලා. ඔයා ඇත්තටම ජර්මනියට නම් ආවේ. එදින් ප්‍රශ්න නැහැ. ජර්මනි ඩබ්ලින් රූල්ස් වලින් ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ රෙස්පොන්සිබල් කන්ට්‍රි එක වෙන්නේ ජර්මනිය. එහෙම නැත්නම් ඔයා ඇවිල්ලා තියෙන රුමේනියාවට. නැත්නම් වෙන රටකට. ඇවිල්ලා ඔයා කියනවා මම මෙහෙට තමයි කෙලින්ම ආවේ කියලා. ඉතින් දියාලා ෆින්ගර්ප්‍රින්ට්ස් ගත්තට පස්සේ ඒ ෆින්ගර්ප්‍රින්ට්ස් සහ හැමදේම තොරාගේ තොරතුරු හොයලා බලනවා. මොකද යුරෝපියන් යුනියන් එක ඇතුළේ තියෙන හැම රටකම ලොකු ඩේටාබේස් එකක් තියෙනවා. පොදු ඩේටාබේස් එකේ හැම ඒ ඩේටාබේස් එකේ ඒ හැමෝගෙම ෆින්ගර්ප්‍රින්ට්ස් තියෙනවා. ඉතින් ඔයා ෆේල් වුණොත් ඊට පස්සේ ඉස්සරහට යන්න බෑ අතනම කියනවා නම් ඒකින්ම ඔයා ප්‍රොජෙක්ට් කරනවා. එහෙම වුණොත් ඔයාව ඒ අදාළ රෙස්පොන්සිබල් රටට යවනවා. ඒ රට ඔයා ඉස්සෙල්ලම මෙහෙට ආපු රට. ඔයා රෙජිස්ටර් වෙච්ච රට යුරෝපියන් යුනියන් එකේ. හරි අපි කියමුකෝ ඔයා ඇත්තම කතාව කිව්වා. ඔයා ෆේල් වුන්නේ නැහැ. අපි කියමුකෝ ඔයා ජර්මනියටම ආවේ කෙලින්ම. මොකද මම ඩබ්ලින් රූල් එක ගැන ලොකුවට විස්තර කරන්න ගියොත් මේ වීඩියෝ ගොඩාක් දිග වෙනවා. ඒකේ ගොඩාක් රූල්ස් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා විස්තරාත්මක කියනවා. ඒ ඔයාලගේ පුද්ගලික මොන හැම අත්දැකීමක් තියෙනවා කියන්න. මම ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඒකෙදී වුණත් ඔයා
සමහරලාට ඩබ්ලින් රූල් එකට උනත් රූල්ස් එකට උනත් සමහරලාට මෙන්න මේ ප්‍රශ්න සිද්ධ වෙනවා. සමහරලාට තාක්ෂණික මේව වශයෙන් යම්කිසි දේවල් නිසා යම්කිසි ෆේලියර් ඇති වෙන්න පුළුවන්. ඔයාලට කියන්න පුළුවන් මගේ යාළුවෙක් ඉන්නවා ඉතාලියේ. එයා රුමේනියාවෙන් ඇවිල්ලා ජොබ් කරලා දැන් එයා ඉතාලියේ ෆීජි විසා අරන් තියෙන්නේ කියලා. ඔය සමහරලාට දේවල් වෙන්න පුළුවන්. ඉතාලිය කියන රට එකක්. ජර්මනිය වගේ ස්ට්‍රික්ට් නැහැ. සමහරලාට පොඩි වගේ chances තියෙනවා. සමහරලාට යාළගේ චෙක් කිරීලි මත කොයි තරම් දුරට චෙක් කරාද කියන එක මත හම්බෙච්ච දරතුරුත් එක්ක සමහර දේවල් තීරණය වෙනවා. ඊළඟට වාසනාව කියන එක අපිට කොච්චර නොතතාවෙන්න බෑ. ඒව අනුවත් සමහර දේවල් තීරණය වෙනවා සහ තීරණය වෙලා තියෙනවා. ඉතින් ඒක මෙහෙත් වෙන්න පුළුවන්, එහෙත් වෙන්න පුළුවන්. නමුත් ජර්මනියේ chance එක ගොඩක් අඩුයි. ඇත්තටම කිව්වොත් අවාසනාවට. මොකද මෙහි බොහොම ස්ට්‍රික්ට් ඔය සම්බන්ධව බොරු කීම් සහ හොරකම් කිරීම වගේ දේවල් සම්බන්ධ වුණත් හරිම ස්ට්‍රික්ට්. ඉතින් මේ වගේ දේවල් වලදී විශේෂයෙන් යාලා හොයලා බලනවා ඊතරතුරු. ඒක නිසා හරියට සැලකිලිමත් වෙන්නේ සම්බන්ධව. ඔබ කියන දේවල් සහ කරන දේවල් සම්බන්ධව. හරි ඔබට අනිත් එක තමයි ඔබගේ මෙහි කවුරු ඥාති කෙනෙක් ඉන්නවනම් ඔබගේ සහෝදරයෙක් ඉන්නවනම් ඔබගේ තව කවුරු හරි ඔබගේ නෝනා හරි මහත්තයා හරි එහෙම කිමුකෝ එහෙම ළඟම කෙනෙක් ඉන්නවනම් දරුවෙක් ඉන්නවනම් එහෙම ඉන්නවනම් අන්න එතෙන්දී එයාලා පොඩි chance එකක් දෙන්න පුළුවන් මේ පැත්තට කියන්නේ ජර්මනියව අරන්දව ගන්න. ඉතින් එතෙන්දී තීරණය වෙන්නේ අනිත් කාරණාවලුත් එක්ක. ඇත්තට මේක විතරක් නෙමෙයි ඒකම කාරණාව. ගොඩක් දේවල් හේතු වෙන්න පුළුවන්. ඔයාලගේ අසනීප තත්ත්ව හේතු වෙන්න පුළුවන්. ගොඩාක් දේවල් වගේ. ඉතින් ඒක නිසා මම මේ කාරණාව ගැන මේ නවත්තනවා ඩබ්ලින් රූල් එක ගැන. ඉතින් ඉස්සරහට යනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්න. හරි. ඔබ දැන් එතනින් ඔය තැනකට ගියා. දැන් ඉන්නේ ඔබ తాවකාලිකව රැඳවුම් මධ්‍යස්ථානයේ. తాවකාලික රැඳවුම් මධ්‍යස්ථානයේදී ඔයාලට කන්න බොන්න අවශ්‍ය දේවල් ඒ පහසුකම් හැමදේම තියෙනවා. ඉතින් ඒ අතරතුර එයාලා ඔයාගේ තොරතුරු බලනවා හොයන ගමන්ම ඊට කොමුණත් මාස 3 මේක යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන් දෙවෙනි ඉන්ටර්විව් එකේ. මොකද ඔයා එනනම් ඔයාගේ භාෂාවට කතා කරන්න බෑ අනිත් භාෂාවලින් සිංහල විතරයි කතා කරන්න පුළුවන් කියලා. එයාලා අනිවාර්යයෙන්ම සිංහල ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හොයාගන්න ඕනේ. ඒ හැමදේම හොයාගෙන ඉවරලා ඔයාලා දෙවෙනි ඉන්ටර්විව් එකට ලෑස්ති කරගන්න ඕන. ඒ දෙවෙනි ඉන්ටර්විව් එක සමහරලාට මාස කිහිපයක් ඇතුළත වෙන්න පුළුවන්. මාසයක් දෙකක් ඇතුළත වෙන්නත් පුළුවන්. සමහරලාට මාස 3ක් 6ක් 8ක් අතර. කියන්නේ ඒ වගේ කාලයක් වුණත් ගන්න පුළුවන්. ඒ නිසා ඒක ඉක්මනට නොවෙන්න පුළුවන්. මොකද ඒ අවශ්‍ය පහසුකම් හොයාගන්න ඕනේ සහ ඒ තියාලගේ තියෙන පහසුකමුත් එක්ක. ඒ කියන්නේ අපි කියමු ගොඩාක් රිෆියුජිස්ලා ඉන්නවා නම් පාඩම. ඒක ඔක්කොම එක පාඩ කරන්න බෑ. ඒක නිසා ඒකට කාලයක් ගන්නවා. ඉතින් ඔය අතර ඔයාට පුළුවන් ඔයාට මොනවද ලොකු ප්‍රශ්න නැහැ. කාල බිලින්න තියෙන්නේ. ඉතින් ඔයා භාෂාවෙම හදා ගන්නවා නම් මොන හරි දෙයක් කරනවා නම් එහෙම තනියෙන් කරගන්න පුළුවන්. හැබැයි ඔයාට කිසිම ඉස්කෝලේකට යන්න බෑ. ජොබ් එකක් කරන්න බෑ. ඒ කියන්නේ පළවෙනි මාස 3 ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාට භාෂා කෝස් එකකට යන්නවත් ජොබ් එකක් කරන්නවත් කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඊට පස්සේ තමයි යම්කිසි එයාලගේ රෙකමෙන්ඩේෂන් මත කරන්න පුළුවන්. ඊට පස්සේ භාෂා ස්කූල් එකට යන්න පුළුවන්. ඒ වගේ දේවල් තීරණය වෙන්නේ ඒ පුජ්‍යලයාගේ මත සහ ඒ අදාළ ආයතනවල තියෙන පහසුකම් අනුව. ඉතින් ඔබගේ උත්සාහයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ කාලය තුල භාෂාව ඉගෙනගෙන දෙයක් කරන්න. මම ඒකත් කියන්නම්. දැන් ඇත්තටම රිෆියුජි විසා යටතේ කියන්නේ මේ process එක යටතේ ඉඳගෙන උනත් ඔයාලට පුළුවන් මේ ජර්මනිය රැඳෙන විදියට වැඩ කරගන්න. මම ඒකත් මම කියන්නම්. ඇත්තටම මේක තමයි හරිම වැදගත්ම දේවල්. මම ඉස්සරහට කියන්නම්. ඔයාට අපි කියමුකෝ රිෆියුජි කින් දවසක ෆේල් වුණත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජර්මනි රෙසිඩන්ස් ගන්න පුළුවන්. පර්මනන්ට් රෙසිඩන්ස් ඒක ගන්න විදිය පාත් එකත් මම ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහට පැහැදිලි කරන්නම්. හරි. ඊට පස්සේ දෙවෙනි ඉන්ටර්විව් එක. ඔයා මේකෙදි වැදගත්ම දේ තමයි ඔයාගේ දිනවක වානු ඉස්සෙල්ලා කියපුවා හැමදේම ඒ විදිහටම වෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අහන්නේ ඔයා කවුද කියලා නෙමෙයි. ඔයා මොකද මෙහිට ආවේ කියලා. ඉතින් එතෙන්දී ඔයා අනිවාර්යයෙන්ම පැහැදිලි කාරණාවල් ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පැහැදිලි කාරණාවල් කියලා කියන්නේ ඔයාට මේ කියන්නේ මේ වීසා එක ගන්න නම් එතෙන්දී ඔයා කියනවා නම් මගේ ඇයි මෙහිට ආවේ කියලා කිව්වහම ඇහුවාම ඔයා කියනවා නම් මට එන්න උනේ රස්සාවල් නැහැ. එහෙම නැත්නම් කන්න බොන්න නැහැ. නැත්නම් ළමයි 10 දෙනෙක් ඉන්නවා. මොකක් හරි එහෙම
කාරණාවක් කියමු නේ කරුණාව ඇති කරගන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට නෙමෙයි මේ ඉන්ටර්විව් එක ඉඩ දීලා තියෙන්නේ. හරිද? ඒ නිසා අනිවාර්යෙන් පටලවා ගන්න එපා. ඒ වගේ දේවල් වලින් ඉන්ටර්විව් එක ආර්ථිකන් හම්බෙන්නේ නැහැ. පාස් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒවා අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙන කාරණා. ඔයා කියවුවොත් මම ඉගෙන ගත්ත මහන්සිලා ඔයා මම කැම්පස් ගියා නැත්නම් මොකක් හරි දෙයක්. මට ඒ ඔක්කොම නැති වුණා. නැත්නම් මට ප්‍රසාව හොයාගන්න බෑ. අපේ රටේ ජොබ් නැහැ. ඉතින් කන්න බොන්න නැහැ. ඒ වගේ වට ඉන්ටර්විව් පාස් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රිජෙක්ට් කරනවා. ඒ වෙනතම ඔයා දෙන්න ඕනේ හරි ආන්සර් එකක්. මේකදී සෙන්සිටිව් වෙන ආන්සර් තමයි දිනන්න පුළුවන් ආන්සර් තමයි. ඔයාට වාර්ගික වශයෙන් යම් ප්‍රශ්න තියෙනවා. ඔයාගේ ජාතිය කිමුකෝ. මට තියෙනවා මේ මගේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ අපහසුතාවය නිසා මම ඒ රටේ ජීවත් වෙන්න කැමති නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මොනවා වගේ ආගමික වශයෙන් ඔයාට මෙහෙම ප්‍රශ්න තියෙනවා. මම මේ ආගම පිළිගන්නේ විශ්වාස කරන්නේ නමුත් මට මේ රටේ මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ඒ රටේ ඉන්න බැරි නිසා තමයි මෙහිට ආවේ. ওই දෙක රටක් වශයෙන් ගත්තාම මම මේ වගේ දේවල් අතරම යෝජනා කරන්නේ නැහැ ඔයාලට කියන්නේ කියලා. මොකද අපේ රටේ එහෙම දේවල් නැති නිසා. හරිද? ඉතින් කාලෙකට ඉස්සර තිබ්බා. නමුත් එහෙම දේවල් නැහැ. කාටත් ජීවත් වෙන්න පුළුවන් හොඳ වාසි තත්වයක් මේ වෙනකොට මේ වර්තමාන තත්ත්වය වෙනකොට තියෙනවා 2026 මාර්තු 20 වෙනකොට තියෙනවා. ඒක නිසා එහෙම බොරු කිව්වත් ප්‍රශ්නේ තියෙන්නේ එයාලා හොයලා බලනවා. අපි කිමුකෝ ඔයාලට අපි කිමු ඔයා සිංහල කෙනෙක්. ඔයා ඉන්නේ ජෆ්නාවල. ඔයාට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දෙමළ තමිල් අය මෙහෙම කරදර කරනවා. එහෙම මොකක් හරි කිව්වොත් බොරුවට කතාවක් හදලා. ඊට පස්සේ අහනවා ඇයි ඔයා එහෙනම් ජෆ්නෝ වලින් වෙන රට තවමකට යන්න බැරි වෙන තැනකට යන්න බැරි. ඒවටත් ඔයාගේ උත්තර තියෙන්න ඕනේ. මේ ඉන්ටර්වයුව වලින් අහන ප්‍රශ්න. හරිද? ඊට පස්සේ ඒකට හරිය උත්තරයක් තියෙන්න ඕනවා ගාව. අපි කිමුකෝ ආගමික ප්‍රශ්නයක් නේ. ඒකටත් ඒ වගේ දේවල් කියන්නේ මේ කියන්නේ වෙන මොකක් හරි යාලා ඒවට අහනවා. හේතු. ඒක පැහැදිලි කරලා තියෙන්න ඕනේ. ඊළඟට ඔයාට ඊට අමතරව සාක්ෂි තියෙනවා නම් වීඩියෝ සාක්ෂි එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල පළ වෙච්ච දේවල් හරි එහෙම නැත්නම් ෆොටෝස් පොලිසිය මොකක් හරි ෆැමිලි කරපුවා එහෙම නැත්නම් මොනවා හරි ඒ වගේ නීත්‍යානුකූල පෙන්වන්න පුළුවන් සාක්ෂි තියෙනවා නම් ඔයාට ඒ ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා ඔප්පු කරන්න. ඊළඟට දිනම කවවන කියන ඒවා හරියට ඒ විදිහටම තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට ලොකු chance එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කිමුකෝ ඇත්තටම ඔයාලා රට ගැන බොරුවක් කියන්න කැමති නැති අවංක මිනිස්සෙක් නම් ඔයාට මේම chance එකක් තියෙනවා. මේ වගේවත් හරි ප්‍රබලයි. ඒ තමයි ඔයාට පුජ්‍යලිකව තියෙනවා. ලොකු threat එකක් තියෙනවා. ලොකු බලපෑමක් තියෙනවා. ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට දේශපාලන හේතු කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරිද? ඔයා ඉන්නේ අපි කිමුකෝ ඔයාගේ දේශපාලන පක්ෂයේ ඔයා ඉන්නේ විරුද්ධ පක්ෂයේ. ඒ කියන්නේ දැනට පවතින ආණ්ඩුවේ නෙමෙයි ඉන්නේ. දැනට තියෙන NPP ආණ්ඩුවක් අපි කිමුකෝ වෙන මොකක් හරි දේශපාලන පක්ෂයකට වැඩ කරපු කෙනෙක්. ඒකට ඔයාට දේශපාලන වශයෙන් දැනට පවතින රජෙන් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා මට රටේ ඉන්න බැරි වාතාවරණයක් තියෙනවා. ඒ වගේ දේවලුත් මේක අනිවාර්යයෙන්ම සැලකිල්ලකට ගන්නවා. ඒ වගේට chances හම්බෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ ආගමික හේතු, වාර්ගික හේතු, දේශපාලන හේතු සහ භූගෝලීය හේතු අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. හැබැයි එවිදි එයාලා අහනවා හරි ඔයාට පොගේ දවසල ලංකාවේ ලොකු ගම් උතුරක් ආවා. ඒ නිසා ප්‍රශ්නයක් නම් උනේ. අපි කිමුකෝ ඒක හේතුවක් කියලා උදාහරණයක් විතර. අහනවා ඇයි නම් ඔයාට වෙන පළාතකට ගිහලා ජීවත් වෙන්න බැරි. ඉතින්දි සමහරවිට ඔයා ෆේල් වෙන්න පුළුවන්. ඒක ඉතින් ඒ නිසා හරියට ලොජිකලි හරියට කියන්නේ කරුණු අපි තහවුරු කරලා පෙන්වන්න ඕනේ. පැහැදිලි කරලා කියන්න ඕනේ. ඒක. එතකොට මොකද ඒ ඉන්ටර්වෝඩ්ල ඉන්න අයට අවුරුදු කියන්නේ මිනිස්සු 100,000 ගාණක් ඉන්ටර්වයුව කරලා හොඳ පළපුරුදු තියෙනවා. බොරු කාර්යය ගොඩක් දැකලා තියෙනවා. ඇත්ත කියන මිනිස්සු දැකලා තියෙනවා. සහ යාලා තොරතුරු හොයලා බලනවා. ඒ නිසා එයාලට ලේසියෙන් අපිට අපි පේන්නේ එක කැරක්ටරයක් විතර. නමුත් එයාලා කැරක්ටර්ස් 100 ගාණක් දැකලා තියෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන උත්තර දෙනකොට හරි උත්තර දෙන්න ඕනේ. හරි අපි කියමුකෝ ඊට පස්සේ ඔයාට පුජ්‍යලික ප්‍රශ්න තියෙනවා. ඒ වගේ දේවල් වලදී අනිවාර්යයෙන්ම ඔයාට පොලිස් සහතිකාරී මොකක් හරි දේවල් සාක්ෂි එක්ක ඉදිරිපත් කරොත් අනිවාර්යෙන් මේ chance එකක් ගන්න පුළුවන්. ඉතින් අපි කියමුකෝ එතෙන්දී ඊළඟට අනිත් එක තමයි මේකේ process එකට ලොකු කාලයක් ගන්නවා.
හරිද? එයාලා ඔක්කොම හොයලා බලනවා. ඉතින් එයාලට හොයන්න අවශ්‍යයි කියන හිතන දේවල් හැමදේම ඔයා කියන හැමදේම හොයලා බලනවා නෙමෙයි. එයාලට අවශ්‍යයි කියලා හිතන දේවල් තමයි එයාලා හොයලා බලන්නේ. හරිද? එතකොට ඒක තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ එහෙම කරලා බලලා අපි කියමුකෝ ඔයාට රිෆියුජි හම්බුණා. රිෆියුජි හම්බුණාට පස්සේ ඔයාට එහෙමනම් chance එකක් තියෙනවා. එයාලා ඒකටදී ඔයාට අවුරුදු 3ක වීසා එකක් මෙහි හම්බ වෙනවා. එතකොට ඒ අතරතුර ඔයාට ඔගේ ෆැමිලි එක ගෙන්න ගන්න පුළුවන්. ඔයාට මෙහි ස්ටඩි කරන්න පුළුවන්, ජොබ් එකක් කරන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කාලය තුර. හරි. ඊට පස්සේ ඒ මම ඒ ගැන විස්තර කියන්නේ. ඊට පස්සේ මම අනිත් පැත්ත කියන්නම්. ඔයා වැරදිලා හරි ෆේල් වුණොත් මොකද කරන්නේ? හරි. ෆේල් වුණොත් ඔයාට කරන්න තියෙන්නේ ආයෙ ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒකටත් යම්කිසි කාලයක් ගන්නවා. හරිද? මේ පළවෙනි ඉන්ටර්වියු එක ඇත්තටම කියනවා ඒ process එක ලොකු කාලයක් ගන්න පුළුවන් සමහරලාට. හරිද? මොකද එයාලා ඒවා ඔයා කියන ගාම්ම ඒ කියන්නේ මේක මේ පැයක දෙකක ඉන්ටර්වියු එකක්වත් දවසක ඉන්ටර්වියු එකක් නෙමෙයි. ඔයා මොන හරි දෙයක් කිව්වට පස්සේ ඔයා කිමුකෝ ඔයාට පුජ්‍යලිකව ඔයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගමේ. ඔයාට ඉන්න බෑ. ඊට පස්සේ එයාලා අහනවා ඇයි ඔයා එන ගම නැතු වෙන ගමකට යන්නේ නැත්තේ? වෙන පළාතකට ගිහිල්ලා ජීවත් වෙන්න බැරි නැත්තේ? ඒකටත් සාධාරණ හේතුවක් තියෙනවා. කියනවා මට මේ ප්‍රශ්නේ තියෙනවා. මෙන්න මේකයි තියෙන්නේ. මට පොලිසිය විශ්වාසයක් නැහැ. මොකක් හරි අපි කියමුකෝ මේක තාර්කිකව දෙයක් ගොඩනගාගත්ත දෙයක් තියෙනවා කියලා මම මේ උදාහරණයක් පෙන්නන්නේ. මේ මම කියන දේවල් මොවාලා කියන්නේ යන්න එපා. මම මේ උදාහරණ පෙන්නන්නේ. ඊට පස්සේ එයා හැමදේම ඔයා පෙන්නන දේවල් එක්ක ඔයාලගේ සාක්ෂිත් එක්ක හැමදේමත් එක්ක එයාලා ඒවා බලනවා චෙක් කරලා. ඒවට ලොකු කාලයක් ගන්නවා. සහ මෙතෙන් දෙක පුද්ගලෙක් නෙමෙයි මේවා මේ රිෆියුජි මධ්‍යස්ථාන වල 100 ගාණක් මිනිස්සු ඉන්නවා. ඉතින් එයාලගේ දේවලුත් හොයන්න ඕනේ. ඒ නිසා මේවට ලොකු කාලයක් යනවා. මොකද රටක දෙයක් හොයනවා කියන එක ලොකු කාලයක් ගන්න දෙයක්. ඒව නිසා තමයි මේකට මේ process එකට සමහරවිට අවුරුදු දෙකක් වුණත් ගන්න පුළුවන්. ඒ සමහරවිට අවුරුද්දක් වෙන්නත් පුළුවන්. සමහරවිට මාස 6ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ එක පුද්ගලයාගේ කාරණා මත. අපි කියමුකෝ එක පළවෙනි පාරේ ෆේල් වුණා කියලා. එහෙම වුණොත් එයාට පුළුවන් එක කෝට් එකට අපීල් එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොට ඔයා ලෝයර් කෙනෙක් හොයාගෙන මේක ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඉතින් කෝට් අපීල් එකටත් ඔයාට පුළුවන් ඉක්මනටම දවස් 7ක් ඇතුළත වගේ ඔයා අපීල් එක දානවා නම් ඔයාට ඇත්තටම කියන්නේ ක්ෂණිකව ෂෝට් ඇක්ෂන් එකක් ගන්නවා ඔයාට ඒක වඩාත් හොඳයි. ඒ කියන්නේ දවස් 30ක් ඇතුළත උපරිම ඔයා ඒ දේ කරන්න ඕනේ. ඒකක් කල් ගියොත් අනිවාර්යෙන්ම ඔයාට ඒ chance එක එතනින් නැති වෙලා යනවා. හැබැයි ඔය කාලේ වෙනකම්ම කෝට් අපීල් එකේ ඒකටත් කියන්නේ අපීල් එක දාන එක නෙමෙයි ඒක තීරණය දෙන්නත් කාලයක් යන්න පුළුවන්. ඒ කාලේ දක්වාම ඔයාට accommodations දෙනවා, කන්න බොන්න දෙනවා, ඉන්න තැනක් දෙනවා. ඒ දේ දෙනවා. ඔයාට ඒ කාලය තුල එතකොට රස්සාවක් වුණත් කරන්න පුළුවන්. මෙහි කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි මාස තුනේ විතරයි රස්සා කරන්න බැරි. ඊට පස්සේ ඔයාට රස්සාවක් කරන්න පුළුවන් මෙහි. ඒ රස්සාවල් ඉතින් භාෂාවල් ප්‍රශ්න සහ ඔයාලගේ හැකියාවල අනුව වෙනස් වෙන්න පුළුවන්. අපි කියමුකෝ භාෂාවක් නොදන්නම කෙනෙක් වුණත් ඔයාට රෙස්ටොරන්ට් එකට ගිහලා නිකන් හොද රස්සාවක් වුණත් එහෙම නැත්නම් ක්ලීනින් කරන රස්සාවක් වුණත් මොකක් හරි එහෙම දෙයක් නැත්නම් අපි කියමුකෝ ලොජිස්ටික් මොකක් හරි ඒ වගේ දෙයක් වුණත් අපි කියමු කන්ස්ට්‍රක්ෂන් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් තනක ඒ වගේ දෙයක් වුණත් එංගේ මහන්සි වෙලා වැඩ කරන දේවල් කරන්න පුළුවන් ඔයාලට භාෂාව නැතුණත්. ඉතින් භාෂාව තියෙනවා නම් එයින් හොඳ දේවල් වුණත් කරන්න පුළුවන්. ඉතින් නීති අනුකූලව ජොබ් එකක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම ජොබ් කරනවා නම් එයාලා accommodations ගැන එයාලා තීරණය කරනවා. ඒවා එක එක විදිහට කෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ භාෂාව ඉගෙන ගැනීමටත් එයාලා පහසුකම් දෙනවා. ඉතින් ඒව තීරණය වෙන්නෙත් ඔයාලට හොඳ ඉන්කම් එකක් හම්බ වෙනවා නම් ඉතින් ඇත්තටම කියනවා නම් ඒකට ඉතින්දි ගොඩක් ලාට ඒ වියදම් දරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට ජොබ් සෙන්ටර් එකට මේ ජොයින් වෙලා ඒව එයාලා කරනවා. හැම දෙයක්ම මග පෙන්වීම කරනවා. එහෙම වෙලා ඒ මුදල් කියන්නේ කෝස් එකක් කරනවා නම් ඒකට අදාළ වියදම් කොම ජොබ් සෙන්ටර් එකෙන් ගෙවනවා. ඉතින් ඕක තමයි කෙටියෙන් කිව්වොතින් කාරණාව රිෆියුජි වීසා සිද්ධියේදී ඇත්තටම මේ කෙටියෙන් කිව්වේ මේක ගොඩාක් විස්තරාත්මකව කියන්න දේවල් ගොඩක් තියෙනවා. හරි. ඊට පස්සේ මම කියන්නම් තව දෙයක්. ඔයාලට මම කිව්වා ඔයාගේ පළවෙනි එක අපීල් එක අපි කියමුකෝ ඔයා පළවෙනි දෙවෙනි ඉන්ටර්වියු එකේදී ඔයා රිජෙක්ට් වුණා. ඊට පස්සේ ඔයා අපීල් එකකුත් දැම්මා. ඒකටත් යම් කාලයක් ගන්නෝනේ. ඕක කාලය ඇතුළත ඔයාට පුළුවන් ඇත්තටම කියනවනේ මේ රිෆියුජි ස්ටේටස් එකකින් අයින් වෙලා වෙන පැත්තකට යන්න පුළුවන්. මම ඒකට පාර කියන්නම්. ඔයාට හොඳ ජර්මන් භාෂා දැනුමක් තියෙනවා. අපි කියමුකෝ ඔයාට B1 B2 level එක දක්වා ඔය කාලය තුලද ඔය
රිෆියුජි මධ්‍යස්ථානයේ ඉන්න කාලය ඇතුළත හරි පිටින් එන්න කලින් හරි හොඳට භාෂාව පුළුවන් නම් ඔයාට පුළුවන් මෙහි ඔය කාලය ඇතුළත පළවෙනි මාස 3 නෙමෙයි මාස 3 පැනනට පස්සේ හවුස් බිල්ඩින් එකක් මෙහි කරන්න පුළුවන්. යම්කිසි ආයතනයකට රෙජිස්ටර් වෙලා ඔයා කැමති විදිහකට යම්කිසි වෘත්තීය පහණු පාඨමාලාවක් කරන්න අවස්ථාවක් තියෙනවා මේ ඉන්ටර්වියු එක යන අතරතුර. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියමු හවුස් බිල්ඩින් එකක් කරගත්තත් ඔයාගේ වීසා එක හවුස් බිල්ඩින් කියන්නේ හවුස් බිල්ඩින් වොකේෂනල් ට්‍රේනින්ග් එකෙන් පස්සේ ඔයා මේ ඔයාට අදාළ සෙක්ටර් එකේ රස්සාවක් හොයාගන්න පුළුවන්. එතකොට වෙනම ඒක කියන්නේ ඔයා කෙලිම සාමාන්‍ය රෙසිඩන්ස් එකක් හදාගන්න පුළුවන් රෙසිඩන්ස් වීසා. එහෙම නැතුව අපි කියමුකෝ ඔයා ඇත්තටම කියනවා ඔයාට හොඳ දැනුමක් තියෙන කෙනෙක්, ඔයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, ඔයා හොඳ මට්ටමක කියන්නේ අපි කියමුකෝ IT ස්පෙෂලිස්ට් කෙනෙක්. එහෙම තමයි ડોක්ටර් කෙනෙක්. මොනවා හරි එහෙම කෙනෙක් නම් ඔයාට ඒ හැකියාවත් එක්ක ඔයා ජර්මනුත් තියනවා නම් ජර්මන් භාෂාව B2 level වත් අඩුම ගානේ. එහෙනම් ඔයාට මෙහි අනිවාර්යෙන් ඔයාගේ අදාළ process ඒ sector එකේ ඔයාට හොඳ job එකක් හොයාගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට refugee visa cancel වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ process එකෙන් ඔයා fail වුණා ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඔයාගේ visa එක ඔයාට මෙහි ජීවත් වෙන්න පුළුවන්. ඔයාට මෙහි settle වෙන්න පුළුවන්. ඒක නිසා හැබැයි තව දෙයක් කියන්න දැන් අපි කියමුකෝ ඔය දැන් මම කියන්නේ එක්සෙප්ෂන් එක. ඔයාගේ ඔයාට රස්සාවක් තියෙනවා. ඔයාට රස්සාවක් කරනවා තාවකාලිකව. ඔය අතරතුරදී ඔයා රිෆියුජි කෙනෙක් ෆේල් වුණොත් අනිවාර්යයෙන්ම ඔයා රටින් යන්න ඕනේ දවස් 30ක් ඇතුළත. හරි. ඉතින් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඩිපෝට් කරනවා. එහෙම නැතුව ඔයා ඒටි ඉස්සෙල්ලා ඔයාගේ සුසුකම් හදාගෙන තිබ්බොත් ඔයා භාෂාව හදාගෙන ඔයා ඊට ගැලපෙන රස්සාවක් හොයාගෙන ඒක හදාගෙන තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ඒ වීසා එක මෙහි පර්මනන්ට් වීසා සිටිසන් දක්වා හදාගන්න පුළුවන්. ඉතින් ඕකයි මගේ විස්තරේ කියන්නේ රිෆියුජි වීසා සම්බන්ධ කෙටි විස්තරේ විනාඩි 33ක් දැනට ගිහිල්ලා තියෙනවා වීඩියෝ එක. ඉතින් මම මෙතන නවත්තනවා. ඔයාලට ප්‍රශ්න මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. මටත් ඒක සපෝට් එකක් ඇත්තටම කියනවා නම් මට ඔයා මේ වීඩියෝ පොඩ්ඩක් ෂෙයා කරන්න. දැනුවත් වෙන්න ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා නම් ප්‍රශ්න තියෙන්නේ මේවා අය අතර යනවා අඩුයි. රිෆියුජි වීසා කෙනෙක් ගැන ඇත්තටම කියනවා නම් ගොඩක් අයට දැනගැනීමේ ලොකු කුතුහලයෙන් ඉන්න අය ගොඩක් ඉන්නවා. නමුත් මේක ගොඩක් කරාට යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් ෂෙයා කරන්න සපෝට් එකක් දෙන්න වීඩියෝ එකට. මමත් එන්කරේජ් වෙන්නේ يعني ඊළඟ වීඩියෝ එක කරන්න ඒවත් එක්ක මම මොටිවේට් වෙන්නේ ඒවා එක්ක. ඒ නිසා මට එහෙම සපෝට් එකක් දෙනවා ගාම. ඔයාලට ඊළඟ මාතෘකාව මොකක්ද කියන එක ගැන පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලගේ මාතෘකාවට අදාළ අප්ඩේට් වෙච්ච කරුණුත් එක්ක අලුත් වීඩියෝ කරන්න. ඒ නිසා මම නිතරම අලුත්ම දේවල් එක්ක තමයි තොරතුරුත් එක්ක තමයි මම වීඩියෝ කරන්නේ. හොඳයි. එමනම් වීඩියෝ එකකින් අවසන් කරනවා. අවසාන වෙනකම් බැලුවාට බොහොම ස්තුතියි. ඔබගේ අදහස පුළුවන් නම් මට දාන්න කමෙන්ට් එකක් විතර මටත් දැනගන්න ආසයි. සහ ඔබ ඊළඟට කතා කරන්න කැමති මාතෘකාවක් මොන හරි දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම ඒ සම්බන්ධව වීඩියෝත් කරන්න ලෑස්ති. ඊළඟ මාතෘකාව බොහෝ දුරට මම හවුස් බිල්ඩින් සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ එක කොහොමද ජර්මනිට එන්නේ වොකේෂනල් ට්‍රේනින්ග් වලදී කොහොමද එකක් ඇප්ලයි කරන්නේ ඒ සම්බන්ධ සියලුම විස්තර මම කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී. රැඳී සිටින්න වීඩියෝ channel එකත් එක්ක.